ආයුබෝවන් පුතේ අද අපි කතා කරන්න යන්නේ පුතේ මිනිස් හෘදය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක්. හරි මිනිසාගේ හෘදය ගැන කතා කරපුවාම අපි දන්නවා මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධතියේ තියෙන ප්‍රධානම අවයවය තමයි හෘදය කියලා කියන්නේ. රුධිරය පොම්ප කරන පොම්පාගාරය වගේ තමයි මිනිසාගේ හෘදය අපිට හඳුන්වන්න පුළුවන්. උඩ හෘදය ගැන කතා කරනකොට අපි දන්නවා හෘදයේ ප්‍රධාන වශයෙන් පුතේ කුටීර 4ක් තියෙනවා. හෘදයේ කුටීර 4ක් තියෙනවා. අපි මේ හෘදයේ තියෙන කුටීර 4 මෙන්න මේ වගේ අපිට ඇඳලා පෙන්වන්න පුළුවන්. හරිද? එතකොට මම මෙන්න මේ විදිහට ඔන්න කොටස් 4කට බෙදුවා. 1 2 3 සහ 4. ඔන්න පුතේ හෘදයේ තියෙන කුටීර 4. මම මෙන්න මේ කඩයිරෙන් අඳින එක බලන්නකො. මෙන්න මේ කඩයිරෙන් මම ලකුණු කරේ. අන්න ඔය රේඛාව ඔස්සේ 1 සහ 3 කියන ඒවා තියෙන්නේ පුතේ හෘදයේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ. එතකොට 2 සහ 4 කියන ඒවා තියෙන්නේ හෘදයේ වම් පැත්තේ. එතකොට මෙන්න මේ කඩයිර ඔස්සේ යන්දාම අපිට පේනවා 1 සහ 2 තියෙන්නේ හෘදයේ උඩ කොටසේ 3 සහ 4 තියෙන්නේ හෘදයේ යට කොටසේ. උඩින් තියෙන කුටීර දෙකට අපි කියනවා පුතේ කර්ණිකා කියලා. කර්ණිකා. එතකොට යටින් තියෙන කුටීර දෙකට අපි කියනවා කෝෂිකා. කෝෂිකා. එතකොට කර්ණිකා දෙකක් තියෙනවා කෝෂිකා දෙකක් තියෙනවා. කර්ණිකා ගත්තාම පුතේ දකුණු කර්ණිකාව සහ වම් කර්ණිකාව විදිහට කෝෂිකාත් වම් කෝෂිකාව සහ දකුණු කෝෂිකාව විදිහට අපිට නම් කරන්න පුළුවන්. එතකොට පුතේ මේ කර්ණිකා වලට සහ කෝෂිකා වලට එහෙම නැත්නම් කෝෂිකා සහ කර්ණිකා අතර සම්බන්ධතාවය රුධිරය ශරීරේ පුරා අරගෙන යන්න පුතේ නාල තියෙනවා. රුධිර වාහිනී කියලා අපි කියනවා. එතකොට මොනවා හරි වාහිනියකින් හෘදයට රුධිරය අරගෙන එනවා නම් අපි ඒ නාල වලට කියනවා පුතේ ශිරා කියලා. හෘදයට රුධිරය අරගෙන යන නාල ශිරා කියලා කියන. එතකොට හෘදයෙන් රුධිරය අරගෙන යන නාලයක් තියෙනවනේ අපි ඒවට ධමනි කියලා කියනවා. ධමනි. එතකොට ඔන්න රුධිර නාල වර්ග දෙකක් ගන්නවා. ශිරා සහ ධමනි. හරි. එතකොට එක කියන කුටීරය බලන්නකො දකුණු පැත්තේ තියෙන කර්ණිකාව නේද? දකුණු කර්ණිකාවට රුධිර නාල දෙකක් සම්බන්ධ වෙනවා. රුධිර නාල දෙකක්. එතකොට දකුණු පැත්තේ තියෙන කෝෂිකාවට එක රුධිර නාලයක් සම්බන්ධ වෙනවා. වම් පැත්තේ තියෙන කර්ණිකාවට රුධිර නාල 4ක් සම්බන්ධ වෙනවා. වම් පැත්තේ තියෙන කෝෂිකාවට එක රුධිර නාලයක් සම්බන්ධ වෙනවා. මේ රුධිර නාල වලට පුතේ නම් තියෙනවා. හරිද? රුධිර නාල වලට නම් තියෙනවා. එතකොට කර්ණිකා කෝෂිකා අතර සහ කෝෂිකා සහ රුධිර නාල අතර තියෙන පුතේ තව විශේෂ අවයවයක් අපි ඒවට කියනවා කපාට කියලා. කපාටයකින් කරන්නේ පුතේ රුධිරේ ඉස්සරහට ගියාට පස්සේ නැවත පිටිපස්සට ආපහු එන එක වළක්වන එක. හරි. අපි බලමුකෝ ඉස්සරහට යමුකෝ අපි මෙන්න මේ රූප සටහන බලන්නකෝ. මේ තියෙනවා හෘදයක සිරස් අතට ගත්ත රූප සටහන. හෘදයේ සිරස් කඩක්. හරිද? මං අර කියපු කුටීර 4 මෙතන තියෙනවා. බලන්නකො පුතේ මේ තියෙන්නේ උඩ දකුණු කර්ණිකාව. ඔන්න මං හරි ලකුණක් දාලා පෙන්නනවා. මේ තියෙන්නේ දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවට පහළින් තියෙනවා දකුණු කෝෂිකාව. ඊට පස්සේ මෙතන තියෙනවා වම් කර්ණිකාව. ඊට පස්සේ වම් කර්ණිකාවට යටින් රතු පාටින් මෙතන පෙන්නලා තියෙනවා වම් කෝෂිකාව. ඊට පස්සේ මං කිව්වා කර්ණිකා සහ කෝෂිකා අතර තියෙනවා කියලා කපාට. පුතේ දකුණ කිව්වම දකුණු අකුරු 3යිනේ. ඒ හින්දා ඒ පැත්තේ තියෙන කපාටේ දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර තියෙන කපාටේට අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටේ කියලා. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව වම් කියද්දී අකුරු 2යිනේ. ඒ පැත්තේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාටේ. අකුරු 2ක් තියෙන්නේ වම් ඒ පැත්තේ තියෙන ද්විතුණ්ඩ කපාටේ. දකුණු කියනකොට අකුරු 3යි. ඒ පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටේ. ඔන්න කපාට වර්ග දෙකක් තියෙනවා. තව තියෙනවනේ මොකද්ද තව තියෙන්නේ? මේ බලන්නකො දකුණු කෝෂිකාව.
දකුණු කෝෂිකාවෙන් උඩට යන තැන තියෙනවා තව කපාටයක්. දකුණු කෝෂිකාවෙන් උඩට යන තැන රුධිර නාලයේයි වම් කෝෂිකාවෙන් පටන් ගන්න රුධිර නාලයේයි තියෙනවා අඩසඳ කපාට කියලා තව කපාට වර්ග දෙකක්. ඒකට අඩසඳ කපාට වලින් කරන්න පුතේ කෝෂිකා වලින් රුධිර නාල වලට රුධිරය ගියාට පස්සේ නැවත කෝෂිකා වලට එන එක වළක්වන එක. ත්‍රිතුණ්ඩ කපාටය සහ ද්විතුණ්ඩ කපාටයෙන් කරන්නේ කෝෂිකා වලට ආපු රුධිරය නැවත කර්ණිකා වලට යන එක වළක්වන එක. හරි. එතකොට මම කියවනේ දකුණු කර්ණිකාවට සම්බන්ධ වෙන රුධිර නාල දෙකක් තියෙනවා කියලා. හෘදයට ඉහළින් තියෙන අවයව වලින් හිස, ගෙල, අත් දෙක වගේ හෘදයට ඉහළින් තියෙන අවයව වලින් රුධිරය හෘදයට අරගෙන එන නාලයට අපි කියනවා උත්තර මහා ශිරාව කියලා. එතකොට හෘදයට පහළින් තියෙන අවයව අක්මාව, ආන්ත්‍ර, බුක්ක, ප්‍රජනේන්ද්‍රිය, එතකොට කකුල් වගේ අපරගාත්‍ර කියන කකුල් වලින් අරගෙන එන රුධිරය අරන් එන නාලයට කියනවා අදර මහා ශිරාව කියලා. එතකොට මෙන්න මේ උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි ඇවිල්ලා විවෘත වෙන්නේ දකුණු කර්ණිකාවට. මෙන්න මේ කර්ණිකාවට. දකුණු කර්ණිකාවට මෙන්න මෙයාට. දකුණු කර්ණිකාවට එන මෙන්න මේ රුධිරය මෙන්න මේ ත්‍රිතුණ්ඩ කපාටයේ ඔස්සේ එනව දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවට එන මේ රුධිරය මෙන්න මේ නාලයේ ඔස්සේ අරගෙන යනවා වම් පුප්පුෂීය ධමනිය සහ දකුණු පුප්පුෂීය ධමනිය ඔස්සේ හෘදයෙන් ඉවතට. වම් පුප්පුෂීය ධමනිය සහ දකුණු පුප්පුෂීය ධමනියෙන් අරගෙන යන මෙන්න මේ ලොකු ධමනියට නේද? දකුණු කෝෂිකාවෙන් පටන් ගන්න මෙන්න මේ ලොකු ධමනිය තියෙන්නේ. මම මේ තදින් පාට කරේ. මෙන්න මේ ලොකු ධමනියට කියනවා අපි පුප්පුෂීය ධමනිය කියලා. මේ පුප්පුෂීය ධමනිය කොටස් දෙකට බෙදිලා වම් හා දකුණු විදිහට අරගෙන යනවා කාලඟටද? පෙනහල්ලට. ඇයි පෙනහල්ලට අරන් යන්නේ? අපි දන්නවා ශ්වසන පද්ධතිය ගැන කතා කරනකොට ආශ්වාස වාතයෙන් ඔක්සිජන් සහ ප්‍රශ්වාස වාතයෙන් අපි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. අපි මේ ලබා ගන්න ඔක්සිජන් වාතය තියෙනවනේ. ඒකට මේ ඔක්සිජන් රුධිරයත් එක්ක හුවමාරු කරගන්න තමයි මේ පුප්පුෂීය ධමනි ඔස්සේ පෙනහළු වලට අරගෙන යන්නේ. පෙනහළු වලට අරන් ගිහිල්ලා පුතේ ඔක්සිජන් මේ රුධිරයත් එක්ක හුවමාරු කරගෙන ඔක්සිජන් වලින් සම්තෘප්ත කරගෙන රුධිරය අරගෙන එනවා. පෙනහළු එක්ක ඔක්සිජන් සම්තෘප්ත කරගත්තට පස්සේ ඒ රුධිරයට අපි කියනවා ඔක්සිජනේ කෘත රුධිරය කියලා. ඔක්සිජනේ කෘත රුධිරය. ඒතකොට ඔක්සිජනේ කෘත එහෙම නැත්නම් ඔක්සිජන් සහිත රුධිරය අරගෙන එනවා දකුණු පුප්පුෂීය ශිරා යුගලකින් සහ වම් පුප්පුෂීය ශිරා යුගලකින් අරගෙන එනවා වම් කර්ණිකාවට. වම් කර්ණිකාවට අරගෙන එනවා. මෙන්න මෙතන මේ පුප්පුෂීය ශිරා වම් දෙකයි මේ පැත්තෙන් දකුණු පුප්පුෂීය ශිරා දෙකයි මේකෙන් අරන් එනවා වම් කර්ණිකාවට. වම් කර්ණිකාවෙන් ද්විතුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාවට මේ රුධිරය අරගෙන යනවා. මේ අරගෙන යන රුධිරය මෙන්න මෙතන තියෙන මෙන්න මේ රෝස පාට ලොකු නාලය ඔස්සේ මේ තියෙන්නේ මෙන්න මේ රුධිර නාලය තියෙන ලොකු එකක් මේ රෝස පාට මෙතන තුනකට බෙදලා තියෙන්නේ. අන්න ඒ අසංස්ථානික මහා ධමනිය. එයාට අපි කියන්නේ සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය ඔස්සේ මෙන්න මේ රුධිරය නේද වම් කෝෂිකාවේ තියෙන රුධිරය සියලුම අවයව වලට හෘදයෙන් ඉහළ තියෙන කඳ, බෙල්ල, අත්, එතකොට හෘදයෙන් පහළ තියෙන අවයව අක්මාව, ආන්ත්‍ර, එතකොට බුක්ක, ප්‍රජනේන්ද්‍රිය, අපරගාත්‍ර වගේ පහළ තියෙන සියලුම ඉන්ද්‍රියයන් වලට ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියයන් වලට සංස්ථානික මහා ධමනිය ඔස්සේ රුධිරය බෙදා හරිනවා. මේ බෙදා හරින රුධිරය පුතේ දැන් කියවනේ අපි පෙනහල්ල ඔස්සේ ඔක්සිජනීකృత රුධිරය තමයි අරගෙන ආවි කියලා. ඒ වම් කර්ණිකාවට අරන් ආව රුධිරයම තමයි අපි වම් කෝෂිකාවට ලබා දීලා සංස්ථානික මහා ධමනියට දුන්නේ. ඒතකොට සංස්ථානික මහා ධමනියේ ඉඳලා ඔක්සිජන් සහිත රුධිරය තමයි පුතේ මේ අවයව වලට අරගෙන යන්නේ. අවයව වලට මේ ධමනිය වලින් අරගෙන ගිහිල්ලා එතන ධමනිකා බවට පත් වෙලා ධමනිකා තව දුරටත් බෙදිලා අපි දන්නවා කේශනාලිකා බවට පත් වෙලා කේශනාලිකා නැවත අනුශිරා බවට පත් වෙලා අනුශිරා වලින් ශිරා බවට පත් වෙලා
ශිරා ඔස්සේ නැවත රුධිරය එකතු කරගෙන දැන් අවයව එක්ක වායු හුවමාරු කරගන්නවනේ නේද? වායු එක්ක වායු නේද? අවයව එක්ක වායු හුවමාරු කරලා ඔක්සිජන් සහිත රුධිරය. ඔක්සිජන් ටික අවයව වලට දීලා අවයව වල ඉඳලා නේද? දැන් ඔක්සිජන් අඩු වෙලා තියෙන්නේ දැන් මේ ශිරා වලට එනකොට මේ රුධිරය. එතකොට ඔක්සිජන් අඩු වෙච්ච රුධිරයට අපි කියනවා ඔක්සිජන් හත රුධිරය කියලා. ඔක්සිජන් හත රුධිරය තමයි පුතේ උත්තර මහා ශිරාවෙන් බෙල්ල පැත්තේ ඉඳලා අරගෙන එන්නේ බෙල්ල අතව ගෙල පැත්තේ ඉඳලා උත්තර මහා ශිරාවෙනුයි එතකොට කකුල් වල ඉඳලා අන්ත්‍ර වල ඉඳලා වුක්ක වල ඉඳලා අක්මාවේ ඉඳලා අදර මහා ශිරාවෙන් අරගෙන එන්නේ දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවට අරන් එන්නේ එතකොට ඔක්සිජන් හත රුධිරය. මේ අරන් එන ඔක්සිජන් හත රුධිරය දකුණු කෝෂිකාවට දෙනවා. දකුණු කෝෂිකාවෙන් ඔක්සිජන් හත රුධිරය පුපුෂීය ධමනියට දීලා ඒ ඔස්සේ වම් සහ දකුණු පෙනහළට දෙනවා. අරගෙන යනවා. එතකොට වම් හා දකුණු පෙනහළට අරගෙන ගියාම පෙනහළ වලින් නැවත වායු හුවමාරු වෙලා ආපහු වම් පුප්පුෂීය ශිරා සහ දකුණු පුප්පුෂීය ශිරා යුගලකින් වම් කර්ණිකාවට අරගෙන එනවා. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට ගෙනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ඔස්සේ ශරීරයේ පුරා අවයව වලට දෙනවා. ශරීරයේ පුරා අවයව වලින් උත්තර කොටසේ තියෙන ඒවා උත්තර මහා ශිරාවෙන් අදර කොටසේ තියෙන ඒවා අදර මහා ශිරාවෙනුත් අරගෙන දකුණු කර්ණිකාවට එනවා. දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවෙන් නැවත පෙනහළ වලට යනවා. පෙනහළ වලින් නැවත හෘදයට එනවා වම් පැත්තේ කර්ණිකාවට වම් පැත්තේ කර්ණිකාවෙන් වම් පැත්තේ කෝෂිකාවට වෙලා සංස්ථානික මහා ධමනියෙන් යනවා. මේක පුතේ චක්‍රයක් වගේ නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක්. හරිද? එතකොට අපි දැන් අඩසඳ කපාට ගැන තිතුණ්ඩ කපාට ගැන සාකච්ඡා කරමු. හරි. අපි යමු ඊළඟට දමනි පද්ධති සහ සිරා පද්ධතිය කියන්නේ මොකක්ද කියලා බලන්න. මොකද පුතේ දමනි පද්ධතියක් කියන්නේ මම කියවනේ සංස්ථානික මහා ධමනියට ලොකු ධමනිය අවයව ඔක්කොටම රුධිරය අරන් යන්නේ. අන්නේ සංස්ථානික මහා ධමනියයි අවයව වලට ගිහිල්ලා දෙන ධමනි ටිකයි ඔක්කොම එකට ගත්තාම අපි ඒකට කියනවා දමනි පද්ධතිය කියලා. ධමනියක සාමාන්‍යයෙන් ගමන් කරන ඔක්සිජන් සහිත රුධිරය. මේ අවයව වලට අරන් යන ඔක්සිජන් තියෙන එක නානේ නේද? ඔක්සිජන් සහිත ඔක්සිජනීකృత රුධිරය තමයි අරගෙන යන්නේ. හැබැයි පුතේ මෙන්න මෙතන දකුණු කෝෂිකාවේ ඉඳලා පෙනහළු වලට අරන් යන පුපුෂීය ධමනියේ අරන් යන්නේ ඔක්සිජනී හත රුධිරය. නේද? මේ අවයව වල ඉඳන් එන රුධිරයනේ එකතු කරලා පෙනහළු වලට අරන් යන්නේ. ඒ අරන් යන නාලය පුතේ මේ දමනි පද්ධතියට අයිති වෙන්නේ නැහැ. ශිරා පද්ධතිය කියන්නේ උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි. ශරීරයේ හෘදයට උඩින් තියෙන අවයව වල ඉඳලා සහ හෘදයට පහළින් තියෙන අවයව වල ඉඳලා අරගෙන ශිරා දෙකයි. එතකොට අර අවයව වල ඉඳලා රුධිරය එකතු කරගෙන එන රුධිර ශිරා ටික තියෙනවනේ. මේ ටික ඔක්කොම එකට ගත්තාම ශිරා පද්ධතිය කියලා හඳුන්වනවා. හැබැයි පුතේ මේ පෙනහළු වල ඉඳලා වම් පුප්පුෂීය ශිරා දෙකක් දකුණු පුප්පුෂීය ශිරා දෙකක් අරන් යනවනේ. පෙනහල්ලේ ඉඳලා හෘදයට අරගෙන එන රුධිරයේ ඔක්සිජනී හත රුධිරයේද නැහැ. ඔක්සිජන් සහිත රුධිරය. ඔක්සිජනී කෘත රුධිරය තමයි පුප්පුෂීය ශිරා වලින් අරගෙන එන්නේ. ඒකට පුප්පුෂීය ශිරා දෙක මේ ශිරා පද්ධතියට අයිති වෙන්නේ නැහැ. ඇයි අපි ශිරා පද්ධතිය විදිහට සලකන්නේ ඔක්සිජන් රහිත රුධිරය තියෙන නාල සෙට් එක. ඔක්සිජනී හත රුධිරය තියෙන නාල සෙට් එක තමයි අපි ශිරා පද්ධතිය විදිහට හඳුන්වන්නේ. හරි. අපි ඊළඟට මිනිසාගේ රුධිර සංසරණය ගැන කතා කරන්න. මෙතන පැහැදිලිව දක්වලා තියෙනවා පුතේ රතු පාටින් ඔක්සිජනීකృత රුධිරය. ඔක්සිජනීකృత රුධිරය කියලා කියන්නේ ඔක්සිජන් සහිත රුධිරය. ඔක්සිජනී හත රුධිරය කියලා කියන්නේ ඔක්සිජන් රහිත රුධිරය. ඔක්සිජන් නැති ඒවා ඔක්සිජන් තියෙන ඒවා නේද? රතු පාටින් පෙන්වලා තියෙන ඔක්සිජන් තියෙන ඒවා. නිල් පාටින් පෙන්වලා තියෙන ඔක්සිජන් නැති ඒවා. ඔන්න බලන්නකෝ හිස් බෙල්ල අත්වල ඉඳලා මෙන්න උත්තර මහා ශිරාවෙන් නිල් පාට ඔක්සිජන් හත රුධිරය අරන් එනවා හෘදයට. දකුණු කර්ණිකාවට අරන් ඇවිල්ලා දකුණු කෝෂිකාවට ගිහිල්ලා දකුණු කෝෂිකාවෙන් වුණ පුතේ පෙනහළු වලට දෙනවා. නේද? මේ තියෙන පෙනහළු දෙක රූප සටහනේ. පෙනහළු වලට ගිහිල්ලා පෙනහළු වලින් මේවා පිරිසුදු කරගෙන ඔක්සිජන් මේවට ලබාගෙන ඔක්සිජනීකృత රුධිරය බවට පත් කරගෙන ඔන්න පුතේ මෙන්න මේ පැත්තෙන් වම් පැත්තෙන් කර්ණිකාවට එනවා. වම් කර්ණිකාවට ඇවිල්ලා වම් කෝෂිකාවට යනවා. වම් කෝෂිකාවට ගිහිල්ලා
මෙන්න පුතේ ශරීරයේ උඩ කොටසට යනවා සංස්ථානික මහා ධමනිය දෙකට බෙදිලා නේද? හෘදයට උඩ කොටසට යනවා හෘදයෙන් පහළ යට තියෙන කොටසට අක්මාවට රුධිරය අරන් යන සංස්ථානික මහා ධමනියෙන් ගිහිලා තව ශාඛාවකින් අක්මාවට අරන් යනවනේ. අරන් යන ශාඛාව තමයි ආකෘතික ධමනිය කියලා කියන්නේ. ඊට පස්සේ අන්ත්‍රවලට නේද කුඩා ආන්ත්‍රය මහා ආන්ත්‍රය කියලා අන්ත්‍ර තියෙනවනේ. මේ අන්ත්‍රවලට රුධිරය සපයන නාලයක් තියෙනවා. සංස්ථානික මහා ධමනිය ශාඛාවක් ඇදලා යන්නේ. හරිද? මේ යන්නේ සංස්ථානික මහා ධමනිය වුක්කීය ධමනිය. මේ කඳ පල්ලෙහා පාදවලට අරගෙන යන්නේ. ඒ වකුගඩ වලින් එහෙම එකතු කරගෙන මේ පැත්තෙන් ඔන්න වුක්කීය ශිරාව. එතකොට අන්ත්‍ර වලින් එනවා යාකෘතික ප්‍රතිහාර ශිරාවක්. ඊට පස්සේ අක්මාවෙන් එළියට එනවා යාකෘතික ශිරාවක්. මේ අවයව නේද හෘදයට පහළ තියෙන අවයව වලින් හෘදය එකතු කරගන්න මෙන්න මේ නාලේ. අදර මහා ශිරාවයි. මේ ශිරා ඔක්කොම එකට එකතු වෙලා ලොකු ශිරාවක් හදනවා අදර මහා ශිරාව කියලා. එයා අරන් ගිහිල්ලා අර උත්තර මහා ශිරාවෙන් ගෙනවා වගේම ශරීරයේ පහළ කොටස් වල ඉඳලා රුධිරය හෘදයට අරන් යනවා අදර මහා ශිරාවේ. එතකොට මේ ශිරා දෙකෙන්ම අරන් ගිහිල්ලා ඔන්න දෙනවා දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට, දකුණු කෝෂිකාවෙන් පෙනහළට, පෙනහළු වලින් යනවා වම් කර්ණිකාවට, වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට ඇවිල්ලා ශරීරය හරහා බෙදා හරිනවා. මෙන්න මේ රූප සටහනෙන් ඔයාලට මේක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ රූප සටහන. හරි. අපි යමු ඊළඟට මොකද්ද පුතේ ද්විත්ව සංසරණය කියන්නේ කියලා බලන්න. ද්විත්ව සංසරණය කියලා එකක් තියෙනවා. දැන් මේ තියෙන්නේ අපි ඔය ඉගෙන ගත්ත රූප සටහන වගේම එකක් නේද? මේකේ හොඳට පැහැදිලිව පේනවා. මේ තියෙන උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවෙනු එනවා දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට ඇවිල්ලා ඔන්න යනවා පෙනහළට. පෙනහළට යනකොට කොටස් දෙකකට බෙදෙනවා නේද? ඊට පස්සේ ආය පුප්පුෂීය ශිරා හතරකින් තමයි එන්නේ වම් පැත්තේ තියෙන කර්ණිකාවට. වම් පැත්තේ කර්ණිකාවෙන් වම් කෝෂිකාවට ගිහිල්ලා වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය. මේ මහා ධමනිය කියලා මෙතන නම් කරලා තියෙන්නේ සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය අවයව වලට ගිහිල්ලා අවයව වලින් ආපහු ශිරා මේ යන්නේ ධමනිය අවයව වලින් එළියට එන්නේ ශිරා. අපි කිව්ව හෘදයට රුධිරය අරන් එන්නේ නම් ශිරා වලින් හෘදයෙන් එළියට අරන් යන්නේ නම් ධමනිය. හැබැයි පුතේ අවයව වල වෙනස්. අවයව වලට රුධිරය අරන් එන්නේ ධමනිය. අවයව වලින් එළියට රුධිරය අරන් එන්නේ ශිරා. දැන් මෙන්න මේ රුධිර නාල වලින් අරගෙන ගිහිල්ලා ආපහු දීලා ඔය විදිහට චක්‍රයක් විදිහට මේකේ වෙන්නේ. ඊට පුප්පුෂීය රුධිර සංසරණය, සංස්ථානික රුධිර සංසරණය, ද්විත්ව සංසරණය වගේ වචන තියෙනවා. මොකද්ද පුප්පුෂීය සංසරණය කියන්නේ? පුප්පුෂීය රුධිර සංසරණය කියලා කියන්නේ පුතේ මේ පෙනහළු වලට ගිහිල්ලා රුධිරය ගමන් කරන එකට පෙනහළු හරහා රුධිරය ගමන් කරනවට කියනවා පුප්පුෂීය රුධිර සංසරණය කියලා. සංස්ථානික රුධිර සංසරණය කියන්නේ පෙනහළු වලට නැතුව ශරීරයේ තියෙන ඉතුරු කොටස් වලට ඉතුරු අවයව වලට රුධිරය ගමන් කරනවට සංස්ථානික රුධිර සංසරණය කියලා කියනවා. එතකොට මොකද්ද ද්විත්ව සංසරණය කියලා කියන්නේ? ද්විත්ව සංසරණය කියලා කියන්නේ පුතේ මොකද්ද හෘදය අවයවයකට රුධිරය ගමන් කරන්න කලින් හෘදය හරහා රුධිරය දෙවතාවක් ගමන් කරනවා. මුලින්ම මොකද වෙන්නේ හෘදයට මේ වම් පැත්ත දකුණු පැත්තට හෘදයට ශිරා වලින් අරගෙන එනවනේ. උත්තර මහා ශිරාවෙන් අදර මහා ශිරාවෙන් ඔන්න පෙනහළ වලට අරගෙන ඇවිල්ලා එතනින් පස්සේ පහළට යනවා නේද? හෘදයේ දකුණු කර්ණික කෝෂිකාවට යනවනේ. දකුණු කෝෂිකාවට යන ඔන්න හෘදයට රුධිරය ආවා. මේ එන රුධිරය ආපහු පෙනහළ වලට ගියා. පෙනහළ වලට ගිහිල්ලා මේ රුධිරය ආපහු ආයෙනවා හෘදයට. ආපහු හෘදයට ඇවිල්ලා වම් පැත්තෙන් සංස්ථානික මහා ධමනියෙන් තමයි අවයවයකට යන්නේ. අවයවයේ ඉඳලා මේ හෘදයට ආවා. හෘදයෙන් පෙනහළට ගියා. ආපහු හෘදයට ආවා. ඊට පස්සේ තමයි අවයව වලට යන්නේ. නම් අවයවයකට රුධිරය ගමන් කරන්න කලින් හෘදය හරහා දෙවතාවක් රුධිරය ගමන් කරනවට තමයි පුතේ අපි රුධිරයේ ද්විත්ව සංසරණය කියලා කියන්නේ. මේක කිව්වොත් එහෙම ඔක්සිජනීකృత රුධිරය සංස්ථානික මහා ධමනියට ඇතුළු වීමට පෙර හෘදය හරහා දෙවතාවක් ගමන් කරනවා. දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරනකොට හෘදය හරහා රුධිරය දෙවතාවක් ගමන් කිරීම ද්විත්ව සංසරණය කියලා අපි හඳුන්වනවා. හරි. එතකොට අපි පුතේ අද දවසේ කතා කරේ මේ හෘදයේ
ව්‍යුහය සහ හෘදය කොහොමද මේ රුධිරය අපේ ශරීරයේ තියෙන අවයව වලට යන්නේ කියන එක ගැන තමයි අපි කතා කරේ. ඒකට ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් මගින් අහන්න පුළුවන්. එතකොට අපි තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක නැවත හමු වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.